සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඩේවිඩ්ගේ YouTube channel එකට අදත් ආදරෙන් පිළිගන්නවා. කොහොමද අපි අපිට ආදරය කරන්නේ? දවසකට ලැබෙන පැය කීපය අපේ එදිනෙදා වැඩ ටික කරගන්න අපට වෙලාව මදි. ඒ වුණාට අපි මොනතරම් කාර්යබහුල ජීවිත ගත කළත් ඒ කාර්යයන් වලට කාලය හදා ගන්නවා. ඒ වුණාට අපිට අපි වෙනුවෙන් පැය කීපයක් වෙන් කරගන්න අමතක වෙනවා. එහෙම නැත්තම් අපි එක නොසලකා හරිනවා. ඔන්න අද දවස නම් මං ගත කරන්නේ මම වෙනුවෙන්මයි. කාලෙක ඉඳන් ආසාවෙන් පෙරම් පුරපුර හිටපු ආසාවක් ඉෂ්ට කරගන්න තමයි අද මම මෙතනට ආවේ. දැන් නම් ගොඩක් අය දන්නවා ඇති ඒ ආසාව මොකද්ද කියලා. ඔව් ඔයාලා හරියටම හරි. ෆ්‍රන්ට් ලේ එකක් කරලා මං ආසම චොක්ලට් කලර් එකෙන් කලර් එකක් කරගන්න තමයි මම මෙතනට ආවේ. දන්නවද පුංචි දෙයක් අපි ආස දේවල් වෙනුවෙන් කාලය වෙන් කරගන්නවා කියන්නේ අපි අපිටම කරගන්න ලොකු ආයෝජනයක්. අපි අපිව සතුටින් තියන්න පුරුදු වුණාම ඒ සතුට තව කෙනෙක්ට බෙදන්නත් ලේසියෙන්ම පුළුවන්. කොහොමද අපි අපිට ආදරය කරන්නේ? පුළුවන් තරම් අපි හිතත් එක්ක කරන කතා බහ ධනාත්මක කරගන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ positive self talk. positive self talk වලට පුළුවන් අපේ වැටුණ ආත්ම ශක්තිය නැවත ගොඩනගා ගන්න. මගේ කොණ්ඩෙත් හදාගෙන අපි මේ ආවේ මං ආසම ජූස් එක බොන්න. ඔයාව සතුටින් තියන්න පුළුවන් දේවල් වෙනුවෙන් පුංචි මුදලක් වැය කරනවා කියන්නේ ඒක නම් නාස්තියක් නෙමෙයි. අද නම් මං ගෙදර ආවේ වෙනදා හිතේ නැති මොකක්ද අමුතු සතුටකින්. ගත කරපු ලස්සන හෝරා කීපයම හිතේ තියාගෙන උදේම බුදුපහන පත්තු කරා. මේ කොළපාට මැදින් බුදු රූප පේද්දි නම් හිතම පිරීලා යනවා. හරිම සිරියාවන්තයි. සමහර වෙලාවට ඔයාගේ හිතත් මෙහෙම කියලා ඇති. මම ලස්සන නෑ, මම කැතයි, එයාමට ආදරේ නෑ, මට බෑ, හරියන එකක් නෑ, ඒක කරන්න බෑ කියලා. ඒ වෙනුවට සද්දට කියන්න, හිතට වදින්න කියන්න නෑ මට පුළුවන් කියලා. මම ලස්සනයි, මේ රූපේ මට ලබා දුන්න විශ්වයට ගොඩාක් ස්තුතියි කියලා. ගෙවෙන හැම දවසක්ම අපි වෙනුවෙන් සමහර වෙලාවට ගත කරන්න අමාරුයි. දැන් නම් හොඳටම ඇති. දැන් නම් ඔයා වෙනුවෙන් කාලය අරගන්න. මගේ හිත මට තදින්ම කිව්වා. ඉතින් දහසක් වැඩ පොඩි වෙලාවකට බිමින් තියලා මම වෙනුවෙන් මේ කාලේ ගත කරන්න තීරණය කරා. සුගර් දාන්නේ නැතුව හදාගත්ත වෝටර්මෙලන් ජූස් එකයි බිත්තර පාවිච්චි නොකර කෙසෙල් ගෙඩියක් දාලා හදාගත්ත රසම රස පුංචි පෑන්කේක් ටික තමයි අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක. අවුරුදු 4ක වගේ ඉඳන්ම මම්මගේ කොණ්ඩෙට පාවිච්චි කරන්නේ ගෙදරම මම්ම හදාගත්ත ඔයිල් එකක්. ඊට අමතරව සිලිකන් ඔයිල් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් දැන් නම් මං හදන්නේ කල්දදා හිටිය මගේ වැඩේ හරි ආසාවෙන් පටන් ගන්න. මේ ඔයිල් එකේ ස්මෙල් එකට නම් මම පොඩ්ඩක්වත් ආස නැහැ තමයි. ඒත් ඉතින් රිසල්ට් එක නම් මැජික් එකක් වගේ. ඉතින් නිදහසේ ඉන්න වෙලාවට ඔයිල් එක දාලා මසාජ් කරලා පැයකට විතර පස්සේ හොඳට වොෂ් කරගන්නවා. ඔයිල් එකත් නිමෙන්න තියලා මං ආසම බෙස්ට්ම ස්ක්‍රබ් එක දාන්න තමයි මං යන්නේ. අපි බඩගිනි ආවම කෑම කනවා. තිබහාපුවාම වතුර බොනවා. ඉතින් අපේ ස්කින් එක ඩල් වුණාම අපේ ස්කින් එකට අපි පෝෂණය දෙන්න ඕනේ. self love. එහෙම නැත්තම් තමන්ට ආදරය කරනවා කියන එක. හිතේ තියෙන දුක තුනී කරන්න පුළුවන් එකම සොලියුෂන් එක. ජීවිතේ කඩා වැටුණා ડિප්‍රෙෂන් ඇදලා හිටිය මාව නැගිටවන්න පුළුවන් උනේ self love කියන වචනෙට. ඔයාලා දන්නවද පුංචි දෙයක්? self love කියන්නේ මහ ලොකු බර දෙයක් නෙමෙයි. ඔයාගේ කායික මානසික ආධ්‍යාත්මික කියන මට්ටම් තුන ඉහළට අරන් එන එකට. ස්කින් එකට ස්ක්‍රබ් එක හොඳට ඇබ්සෝබ් වෙනකන් මං ටී එකක් හදාගත්ත බොන්න. ආසාවට දැම්ම පුංචි තෙමෝඩ එකත් ඇවිල්ලා තමයි තියෙන්නේ.
අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. පුංචිම පුංචි කියුට්ම කියුට් hair wall band pack එකකුයි face hair remover එකයි පුංචි mic එකකුයි තමයි මන් දැම්මේ නම්. සැලූන් වලින් face එක threading කරලාම මගේ skin එක ටිකක් damage වුණා. කවමදාවත් pimples ආවේ නැති මගේ මූණේ pimples එක දෙක එන්න ගත්තා. ඉතින් මම මේ face remover එක ගත්තෙම ඒ නිසයි. ඇත්තටම මේ face hair remover එක නම් ගොඩක් හොඳයි. අපේ face එකේ විතරක් නෙමෙයි අතපයේ උනත් hair ටික remove කරගන්න පුළුවන් ගොඩක් පහසුවෙන්ම. self love කියන්නේ මූණට cream ගාන එකටවත් මූණට pack දාන එකටවත් සීමා වෙන එකට නම් නෙමෙයි. ඔයාව හරියටම අඳුරගෙන ඔයාගේ මනස නිරෝගීව තියාගන්න පුළුවන්. ඔයාගේ කායික මට්ටම නිරෝගීව තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මනස සතුටින් නිරෝගීව තියාගන්න පුළුවන් දේවල් වලට අවධානය දෙන එකට. ඔයිල් එකත් හොඳටම නිවිලා තිබුණ නිසා බෝල් එකකට රෙදි කෑල්ලක් දාලා මං හොඳින් පෙරා ගන්නවා. ඔයාලා රෙදි කෑල්ලක් ගන්නව නම් ටිකක් ලොකු රෙදි කෑල්ලක් ගන්න. මම ගත්ත රෙදි කෑල්ල මට මදි වුණා. ඒ නිසා මට ඔයිල් එක ආයෙත් පෙරා ගන්න වුණා. ඉවර වුණ hand wash bottle එකක් අරගෙන ඒක හොඳට සෝදලා වේලලා අරන් තියාගත්ත මම කලින්ම. ඉතින් මං ඒ බොටල් එකට මං හදාගත්ත hair oil ටික දාගන්නවා. දන්නවද පුංචි දෙයක්? ඉස්සර තාත්තගෙන් ආස හැම දෙයකටම සල්ලි ඉල්ලන්න මං හරි මගමැති. ඉතින් ඉංග්‍රීසි කෝස් එකයි IT කෝස් එකයි ඉවර වෙලා ඩිප්ලෝමා එකට සල්ලි හොයාගන්න මං ගාමන් ගියා මාස දෙකක්ම. ඉතින් ළමයි මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ. හිතුවොත් ඕන දෙයක් පුළුවන්. දැන් මං ආසම මගේ ගෝල්ස් වලට යන ගමන් ජීවිතේ ඉවර වෙන්න කලින් මං ආස හැමදේම කරන්න. ජීවිතේ සතුටින්ම ගත කරන්න. මේවට සල්ලි නෑ කියලා මුකුත්ම නොකර ඉන්නවට වැඩිය තමන්ට පුළුවන් දේවල් කරලා තමන්ව ලස්සනටම තියාගන්න එක තමයි වැදගත්ම දේ. මම නම් මේ ෆේස් මසාජ් එක කරන්නේ මගේ ඩබල් චින් එන එක අඩු කරගන්න. අද ලන්ච් එක නම් හරිම සිම්පල්. හැබැයි මං ආසම රෙසිපි එකක්. අද මං හදාගන්නේ පරිප්පු කිරට හදලා රසම රස දෙහි දාපු පොල් සම්බලක් එක්ක පපඩම් බෙදගන්න. අපි ආදරය කරන කෙනාව කවුරු හරිම රිද්දනව නම් අපි කැමතිද? ඉතින් ඇයි ඔයාට බැරි ඒ වටිනාකම ඔයාට දෙන්න? ඉතින් ඔයාව අඬවන, දුක් දෙන, නපුරුකම් කරන, බොරු කරන, අපහාස කරන ටොක්සික් මිනිස්සුන්ගෙන් ඈත් වෙලාම බලන්න. ඒ දැනෙන සැනසීම කොච්චරද කියලා. මම පුංචි දෙයක් අහන්නද? අද අපිට සුයිසයිඩ් කේස් වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ ඇයි? ඔයාට දෙන්න ඕනේ තැන, ඔයාට දෙන්න ඕනේ වටිනාකම, ඔයාට දෙන්න ඕනි ආදරේ තව කෙනෙක් පිටට එහෙම් පිටින්ම දාන්න ගොඩක් වෙලාවට උත්සාහ ගන්නවා. ඒ වගේම අනිත් කෙනාගෙන් අපි ඒ දේවල් අපිට බලාපොරොත්තු වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. අපි තව කෙනෙක්ට දෙන කාලය, ආදරේ, වටිනාකම ඇයි බැරි අපටම ලබා දෙන්න? අපි අපිට ආදරය කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ලස්සන ආදරයක් පවත්වා ගන්න. කෑම හදලා ඉවර වෙලා මේ හෑන්ඩ් වොෂ් එකෙන් අත් දෙක සෝදගත්තම ඒ ස්මෙල් එක දවසම මාව ප්‍රබෝධමත්ව තියෙනවා. ගෘහණියක් වුණා කියලා, අම්මා කෙනෙක් වුණා කියලා ලස්සනට ඉන්නවා කියන එක, Tamanට ආදරය කරනවා කියන එක තහනම් දෙයක් නෙමෙයි. මේ තමයි අද මං හදාගත්ත සිම්පල් රසම රස ලන්ච් එක. වොෂ් එකක් දාගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන කෑම ටික බෙදලා ටට්ටක් ගාලා ලන්ච් එක ගන්න හදන්නේ ඇයි කියලා දන්නවද? මගේ හිතේ නම් ඉවසිල්ලක් නෑ. එතනට මම යනකම්ම.
හස්බන්ඩ් එක්ක යන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එක්සිබිෂන් එකකට. මම වගේම කොළ පාටට ආදරය කරන මගේ යාළුවෝ හැමෝම මත් එක්ක එන්න ඉන්ඩෝ ප්ලාන්ට්ස් බලන්න අපි යමු. ඔයා ඔයාට ආදරේ නම් ඔයා වටේටම පොසිටිව් වයිබ් එකක් ක්‍රියේට් කරගන්න. ඍණාත්මක කිසිම දෙයකට ඔයා ළඟට ලං වෙන්න නම් දෙන්න එපා. ඔයාගේ හිත දුර්වල කරන දුකට පත් කරන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. අපිට ආදරය කරන අපි ආදරය කරන කොච්චර අය හිටියත් අවසානයේ අපට ඉතිරි වෙන්නේ අපිම විතරයි. ඉතින් අපි මුලින්ම අපිටම ආදරය කරන්න ඉගෙන ගමු. පුංචි පුංචි තෑගි ඔයාටම අරන් දෙන්න. ඉර බැහැගෙන යන හැන්දෑවක ආසම කේක් කෑල්ලක් එක්ක ලස්සන සෙල්ෆි එකක්. ඔයා ආසම කටචෝරුවක්, ආසම නෙල් පොලිෂ් එකක්, ඔයා ආසම ලස්සන පොතක්, ආසම ෆිල්ම් එකක් ඔයාට දීලා බලන්න. ඉතින් එකම එක දවසක් ඔයා වෙනුවෙන්ම ජීවත් වෙලා බලන්න. ඒ දැනෙන සතුට ඔයාටත් දැනෙනවද කියලා. අපි ආදරය කරන කෙනෙක්ගේ ආධ්‍යාත්මය ගොඩනගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ෆිසිකලි මෙන්ටලි අපට අවශ්‍ය ඕන කරන හැමදේම අපි දෙනවා වගේම අපේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න එකත් අපිට ගොඩාක් වැදගත් වෙනවා. කෙනෙක්ට පුළුවන් තමන් අදහන ආගම අනුව ආගමික කටයුතු වලට නැඹුරු වෙන්න. තව කෙනෙක්ට පුළුවන් භාවනාවකට යොමු වෙන්න. නැත්තම් සිත එක්තැන් කරන යෝග ක්‍රමවලට යොමු වෙන්න. ඒකෙන් පුළුවන් ඔයාගේ ආධ්‍යාත්මය ඉහළ මට්ටමකට අරගන්න. ඉතින් මායි හස්බන්ඩ්ුයි අපි විශ්වාස කරන මේ තැනට ආවෙම ඒ නිසාමයි. ඉතින් ඔයා ඔයාව ලස්සනට තියාගන්න. ඔයාගේ මානසික සංසුන් බව වෙනුවෙන් පැය කීපයක් යොදා ගන්න. වීඩියෝ එක අවසන් වෙනකන් මාව බලාගෙන හිටපු ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.